මම 1984 ඉඳන්ම වගාවට යොමු වෙච්ච ගොවියෙක්. 85 6 මාතලේ දිස්ත්‍රික්කයේ ලුණු ආරම්භ කරනකොට පටන් ගත්ත ගොවියෙක්. ඒ කියන්නේ හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත තමයි අපි වගාව ආරම්භ කරේ. එදා ඉඳන්ම අපි මේ දක්වාම බීලුණු වගාව කරගෙන යනවා. හැබැයි මම නම් ඒ වුණාට ගිය අවුරුද්දටත් වැඩිය මේ අවුරුද්දේ ලුණු 60 කිලෝ 40ක් විතර දැනට තවන් යොදලා තියෙනවා. මේ තියෙන තවන් තමයි මේ තියෙන්නේ. මම නම් වගා කරනවා ගොවි මහතුරු ඩීංගක් මේ නිෂ්පාදන වියදම වැඩි කාලගුණ විපර්යාසය යන්නේ නිසා ගොවි මහතුරු අඩුයි. මම ගොවි මහතුරුන්ටත් කියන්නේ මේ අවුරුද්දේ නම් මිලක් ලැබෙනවා අපිට ස්ථීරව. ඒකට කියන්න පුළුවන් හේතුව තමයි දැනටත් රුපියල් 200 විතර වගේ තමයි දඹුල්ල මාකට් එකේ පවතින්නේ. ඒ වගේම මේ අපිට ඔය තාක්ෂණය මේ කියන්නේ ටීවී එකේ නිවුස් වලට එහෙම යනවනේ ගොඩාක් මේ අවුරුද්දේ ජූලි මාසේ මැයි ජූනි වල විතරක් තද නියගයක් තියෙනවා. ඒක ඉන්දියාවට බලපානවා. ඒ නිසා ඉන්දියාවෙන් ලුණු අපිට දීම සමහර විට අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ අවුරුද්දේ වගා කරන ලුණු වලට හොඳ මිලක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ගොවි මහතුරුන්ට අපි අධෛර්ය වෙන්නේ නැතුව මේ අවුරුද්දෙත් ලුණු වගාව කරමු කියන ඉල්ලීම මම ගොවියන්ගෙන් ඉල්ලා සිටිනවා. අපිට ලුණු වගාව හඳුන්වා දුන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒ හඳුන්වා දීලා අපි ධෛර්යමත් කරපු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනටත් අපිට මේ දක්වාම අද දක්වාම හැම වෙලාවෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපි එක්කලා ඉන්නවා. අපිට උපදෙස් දෙනවා. ඒ කියන්නේ හැම උදව්වක්ම අපිට කරනවා. ඒක විශේෂයෙන් මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඉතින් මම මේ වගාව කරගෙන යන කොටසේ මගේ තියෙන අක්කර 100ක විතර වගා බිමක් මෙතන. තවත් වගා බිම් තියෙනවා මගේ. මේ වැඩ කරන සේවක මහත්මයන් 80ක් 90ක් 100 ඊටත් එහා වැඩ කරන දින තියෙනවා. හැමදාම 60කට සෙනගක් පවතිනවා. ඉතින් ඒ කට්ටියට පඩි දෙන්න ඕනේ. එතකොට ඒ පඩි මේ දිනවල වැඩි කරලා තියෙන්නේ. අපි මේ ලුණු වගාව තමයි අපේ ප්‍රධානම වගාව. අපි ආදායම් ගන්න මේකෙන් තමයි. ඒක නිසා දැන් මේ ආදායම් ගන්න එක වැටුනාම අපි අනිත් වගාවුත් මේ වෙනවා. ඒ වුණාට දැන් මට නම් වෙලා තියෙන්නේ මේ රැකියාව දුන්න කොටසට මට රැකියාව දෙන්න ඕනේ. අවුරුදු 40ක් වගා කරපු කට්ටියත් වැඩ කරපු කට්ටිය ඉන්නවා. ඒ නිසා තමයි මම මේ වගාව කරගෙන යන්නේ. ඒ නිසා අපි හම්බ කරගත්තේ කියන්නේ මුදල් හොයාගත්තේ මේ ලුණු වගාවෙන්. ඒ නිසා මේ ලුණු වගාව අපි අතාරින්නේ නැහැ. මම ගොවි මහතුරුන්ට නැවත සැරයක් ඉල්ලා හිටින්නේ මේ අවුරුද්දේ අපිට මිලක් ලැබෙනවා. ඒ නිසා ලුණු වගා කරන්න කියලා අවසාන වශයෙන් ගොවි මහතුරුන්ගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ගොවි මහතුරුන්ටත් වගා කරන්න කියලා ඉල්ලීම කරමින් මම නවතිනවා. සියලු දෙනාටම ස්තුතියි. දැනට මම බීජ නිෂ්පාදනයේ අවුරුදු 15ක් විතර දැන් කරන ගමන් ඉන්නේ. ලොකු ලුණු වගාවේ ඉදිරි බීජ නිෂ්පාදනය කරනවා. ලොකු ලුණු වගා කරනවා. දැනට අවුරුදු 15ක් විතර ඉඳන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිෂ්පාදනය කරන්න අපිට මූල්‍ය ආධාර ඔක්කොම දෙනවා. එතකොට දැනට අපි වගා කරනවා යාලටත් හදනවා මේ බීජ මහටත් කිලෝ 2000කට වැඩි සංඛ්‍යාතයක් හදනවා. ඒ කරන ඇට නිෂ්පාදනය කරලා ගොවියන් අතර ලොකු බීජ වගාවේ කරලා ගොවියන් අතර බෙදා හරිනවා. ඔය ඇලහර බකමුණ එතකොට බකමුණ සියලු පැත්තටම බීජ නිෂ්පාදනය කරලා මම ඒ කට්ටියට ගොවියන්ට ලබා දෙනවා. හොඳ ගුණාත්මකභාවය හොඳ බීජ ටිකක් නිෂ්පාදනය කරනවා අපි නිතරම. ඉතින් කෘෂිකර්මෙමුත් අපිට උදව් හම්බ වෙනවා. එතකොට මේ වසන්තීකරණය කරන කූල් රූම් වලත් ඒ ඔක්කොම නිෂ්පාදනය ඒවා කරලා ඒ වගේමුත් කරලා කිලෝ 10000ක් විතර අපි මේ වසන්තීකරණය කරනවා. කරලා කට්ටිය මෙහෙම වගා කරනවා අපේ මේ ගම්මානය ඇතුළත. ඇට දෙන ගමන් කිව්වේ මේ සැරේ මිලක් යනවා කියලා හදන්න කියලා අපි ඇට කට්ටියට ගොවියන්ට ලබා දුන්නේ. ඉතින් ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා තමයි මේ සැරේ මිලක් යයි කියලා. ගොයියෝ වගා කරන්න ගත්තේ නැත්නම් ඒකෙන් පොඩ්ඩක් පසුබහින්න හිටියේ. ඉතින් මේ සැරේ බලමු කියලා තමයි කට්ටිය ආපහු ආයේ මේකට යොමු වුනේ.